ඊට 15 වෙනි කංජය 15 වෙනි කංජය පොඩ්ඩක් අමාරුයි. අමාරු කියන්නේ අමාරුනේ පොඩ්ඩක් ලියන විදිය පොඩ්ඩක් වේර ගහනවා. ඊට පස්සේ එහෙම ගහනවා. ඔන්නෝම කංජයක් ඔය ඇතුල් වෙනවා කියන කංජි. ඇතුල් වෙන කංජි. ඔකෙත් පොඩි කතාවක් තියෙනවා. හරිද? ගම්රාල මොකද කරන්නේ? යනෝ රැයට කොහෙද යන්නේ? කොහෙද යන්නේ ගම්රාල? ගොවිතැන් කරන මිනිස්සු කොහෙද යන්නේ? හේනට යනවා නේ. ඊට ගෙදර කවුද ඉන්නේ? හාමිනේ ඉන්නේ. ගෙදර තියෙන මේ හරි. ගෙදර කවුද තියෙන්නේ? හාමිනේ යනවා. එතන හාමිනේ ගම්රාල ෂේප් එකේ ගම්රාල බෙල් දකින්න යනවා. ගියාට ගිහිල්ලා ගමරාල උදේට ගෙදර එනවනේ. උදේට ගෙදර එනකොට හරි මිනිස්සෙක් වගේ කෙලින් ඉස්සරහ දොරින් එනවා. ගෙදර. ඒ වටේ පිටින හොරු මොකෝ කරන්නේ? හොරුද කවුද දන්නේ නැහැ. උන් එන්නේ පිටිපස්සෙන්. හරි. ඉස්සර කාලේ ගෙවල් වලට හොරු පයින් වෙන කවුරුත් නෙවෙයි හොරු පදේ. ආමිනිය ගෙදර ඉන්නකොට රැයට හොරු පනින්නේ මොන වගේ දවසකද දන්නවද සාමාන්‍ය ඉස්සර කාලේ? රැය වෙලාවට හොරු මොන වගේ දවසකද පනින්නේ? සන්දේ පායවල ඇති රැක නෑනේ නෑ අද පය උත් මාක්කරු කළුවර දවසකනේ අමාවක දවසකනේ ඊට කොහෙන්ද පනින්නේ එළියෙන් පිටිපස්සේ හදාගන්න හිලා දොරක් නෑ දොරෙන් නෙවෙයි ඊට පස්සේ කටු මැටි ගෙවල් ඉදින් හදාගන්න හිලා හරිද ලොකු රිංගන්න පුළුවන් හිලක් හදලා වැස්ස දවසක් සෙට් කරලා වැස්ස දවසක් බලතයි ගේමට බහින්න හරි වැස්ස දවසක් බලලා ඔන්නෝම හදලා මොකෝ කරන්නේ ගමනාල ඔළුව දානවා නෑ ඔළුව දාන්නේ නැහැ මොකක්ද දාන්නේ කකුල නෑ කකුල දාන්නේ ඉතින්ලා ටෙස්ට් කරන්න ඕන ඔගොල්ලෝ හදන මුට්ටිය දාලා බලන එක සීන් එක හදලා මුට්ටිය දාලා බලන එකනේ අපි ඔළුව දාන්න කලින් එක දාලා බලන වැඩේ සෙට්ද කියලා මුට්ටියක් දානවා ඉස්සෙල්ලා කෝට් එකක් දාලා හරිද මුට්ටියක් දානවා හරිද? වලම් මැස්ස තියෙනවා එළියේ වලම් මැස්ස තියෙන ගෙවල් ඉස්සරහ මුට්ටිය දානවා. හරිද? මුට්ටිය දාලා බලගෙන එකද ගම්පොන හොරා. හොරා මේ පැත්තේ පිට අනිත් පැත්තට හොරා. මුට්ටිය දාලා බලනවා. ඒ කන්ජි හොනේ කන්ජි. මුට්ටිය දාලා බලනවා. මුට්ටිය දාලා කළුවරේන ගෙවල් ලයිට් නැහැ නේ ඉස්සර කාලේ ඉතින්. උපි ලාම්පු එළියෙන් ගම ආවිනේ. දැල් බැලුවාම මොකද්ද පේන්නේ? මුට්ටිය දැලි ගෑවිච්ච මුට්ටිය පේන මොකක් වගේද පේන්නේ? ඔළුවක් වගේ පේන ඩෝංගල් දොර පොල්ලේ කරේ අද පොල්ලේ කරේ කෙලලා අරිනු ගහන ගාලා ගහ. හරිද? ඊට පස්සේ මුට්ටිය දාලා බැලුවා වැඩේ හරියන්නේ හොරා මාරු. ඒක උඩුලා හොරා මාරු. හරි. ඇතුල් කරනවා මුට්ටිය ඇතුල් කරනවා. මුට්ටිය ඇතුල් කරනවට කියනවා ඉරේ රුටිය. ඇතුල් කරනවා. මුට්ටිය ඇතුල් කරනනේ. මුට්ටිය ඇතුල් කරනවා. ඇතුළට දාන්න. මුට්ටිය ඇතුල් කරනවා. හැබැයි මෙහෙම වුණොත් ගමරාලගේ ගමහාගේ සීතලට හොඳට නිදි. දැම්ම මුට්ටිය. ප්‍රතිචාර නොමැත. මොකෝ උනේ ඊට පස්සේ? මුට්ටිය දාලා ප්‍රතිචාරනේ. ඊට පස්සේ මොකෝ කරන්න හොරා? හොරාගෙට පයින්. හොරා ඇතුළට පයින්. හොරා හිලෙන් රින්ගන්නේ නේ. දොර කැඩුවොත් සද්ද හැරෙන්නේ අර මැටි. ගෙවල් ගෙදර කරන්න ලේසි වතුර ටිකක් ගාලා වෙන්න කළා මැටිනේ. දියරොන් හොරා ගෙට රින්ගනවානේ. හොරා ඇතුල් වෙනවා. හොරා ඇතුල් වෙනවා. හොසපාට හොරෙක් වෙන්නේ. මුට්ටිය දාලා මුට්ටිය ගත්ත හොරා දැම්ම ඔළුව ඊට පස්සේ. ඉතින් ඉස්සර කාලේ ජයයට හොරුව වැඩේ කරන් ගියා. හැබැයි ඒක දිගටම කරගන්න බැරි වුණා. මොකෝ උනේ සීට් එක. මිනිස්සු කපටි වුණා ඊට පස්සේ. ඊට පස්සේ මිනිස්සු මොකෝ කරන්නේ? මුට්ටිය දාලා ගන්නකම් බලන් ඉන්නවා. මුට්ටිය දාලා ගන්නකම් දොර පොල්ලම බලන් ඉන්නවා. දන්නෝ ඊළඟට හොරා ඔළුව දාන්න. හරි? ඊට පස්සේ මොකෝ කරන්නේ? හොරා ඔළුව දැම්මට පස්සේ දෙනවා. ඊට පස්සේ දැන් ඉස්සර කාලේ හොරුවමයි ගෙවල් වලට පැන්නේ දැන්. එහෙම හොරු පනින්නේ එඩේ මාර්ග වෙන නිසානේ. රයිට් ඇතුල් කරනවා ඇතුල් වෙනවා. ඔය කන්ජි නිව් කියලා කියනවා. නියන්නේ චූටි යූ එක නිව් කියලා. ඒක කන්ජි කියවන විදිහ මම දකුණු පැත්තේ ලියන්න වම් පැත්තේ ලියන්න ඉඳ තියෙන තැනක අරක හයිරු කියලා ලියන්නේ කන්ජේ රු යන්නයි.
කංජය රුවන්නක් ලියන්න කියා ඔක ක්‍රියාපදයක් ක්‍රියාපදයක සරල අවස්ථාව කියලා කියන හයිරු ඊට පස්සේ ඉරේරු කියන රයන්න රුවන්න ඇති ඉරේරු කියන්නේ ඇතුල් කරනවා කියන්නේ ඇතුල් කරනවා කියන්නේ ඉරේරු රේ ඉරේරු එක ගොඩේනේ ඉරේරු මොකද වෙන පාට කියලාද ඉරේරු කියන්නේ ඇතුල් කරනවා කියන්නේ ඉරේරු 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 ඇතුල් කරනවා ඉරේරු හයිරු ඇතුල් වෙනවා ඉරේරු ඇතුල් කරනවා ඉරේරු ඇතුල් කරනවා හයිරු ඇතුල් වෙනවා ඉරේරු ඇතුල් කරනවා එතකොට රයන්න රුවන්න ලියන්න මේක නිව් කියලා කියන්නේ නිව් කියලා කියන වචනයක් නැහැ එහෙම වචනික කොටසක් උදාහරණයක් විශ්වවිද්‍යාලයකට වගේ ඇතුල් වෙනකොට නිව් ගක්කු ශිමස් කම්පැනි එකකට ඇතුල් වෙන කම්පැනි කයිෂානේ නිව්ෂා ශිමස් කියන කම්පැනි ඇතුල් වෙන නිව්ෂා ශිමස් කියන ඒ වගේ වචනික කොටසක් විතර පාවිච්චි වෙනවා රයිට් අපි ඉරිකැලි ගහන පැතිකයි මත බලාගෙන යන්න ඉරිකැලි ගහන පැතික බලාගෙන යන්න දිව්‍ය ලෝකෙ 10 කියවල 10 කාලගුණේ 10 දිව්‍ය ලෝක ගමරාල් වල දිව්‍ය ලෝක වෙන ගින්දර හි කා කියලාත් කියන හිකා කියලා දෙකම එකට කියන්න යන්න එපා රයිට් හි නැත්තම් කා ඒ කියන්නේ ගින්දර කා කියන්නේ අඟහරුවත් කියලා කයෝබි වල කා ගමරාල ගිනි තියාගත්තානේ ඊට පස්සේ පුතෝ කියන්නේ මහත පුතෝයි මහතයි ගමරාල මහත් වෙලා බඩේ ස්ට්‍රෙච් මාර්ක් එකක් ඇවිල්ලානේ ඊට පස්සේ ඉනු බල්ලා ගමරාල ලොකු වෙලා බලු වෙලා වලිගයක් ආවා ඊට පස්සේ බලු වලිගේ රයිට් ඊට පස්සේ ඉනු බල්ලා හයිරු කියන්නේ ඇතුල් වෙනවා මොකටද ඇතුල් වෙන්නේ හොරා ගෙට ඇතුල් වෙනවා ඕකේ තව තේරුමක් තියෙනවා ඉරේරු කියලා ඉරේරු කියන්නේ ඇතුල් කරනවා මුට්ටිය ගෙට ඇතුල් කරනවා හයිරු නැත්තම් ඉරේරු හයිරු නැත්තම් ඉරේරු ඊට පස්සේ නිව් කියලා කියනවා රයිට් අපි ලියාගමුනේ අර ගමරාල හරි මිනිහනේ ගමරාල මිනිහා කංජි තියෙන්නේ මිනිහා කංජි ගමරාලේ මිනිහා කංජි හොරා පිටිපස්සෙන් මිනිහා අනිත් පැත්ත ගහනවා දැක්කද දැන් මිනිහා කංජිය මේක මිනිහා අරක මිනිහා අනිත් පැත්ත ගහ හොරා මිනිහා හොරා අනිත් පැත්තෙන් ඉන්නේ මේ මිනිහා නියම මිනිහා ඉස්සරහ දොරෙන් එන හොරා පිටිපස්ස දොරෙන් අනිත් පැත්තට ඉන්නේ අනිත් පැත්ත හැල්ලෙන්නේ රයිට් එහෙම මතක තියාගන්න රයිට් ලියාගමු